මොකක්ද අනේ ඔය දැක්ක වෙලේ ඉන්න වොච් එකට තට්ටු කර කර ඉන්නේ. මේ ගිය සතියේ වොච් එකක් ගත්තම මෙලෝ රහන්නේ නැහැ. ඇයි බං මේක කෑවද? කෑව නෙමෙයි මට මුදලාලිගේ ඔළුව කන්න හිතලා තියෙන්නේ දැන්. නැතුව කියනවාද? හායි කොහොමද ඉතින්? අද කතාව මේකයි. කෙලින්ම මාතෘකාවට ආවොත් ඔයා මිලදී ගත්ත අත්ඔරලෝසුව බාල එකක්ද නැද්ද? කොහොමද දන්නේ නේද? ඔයා දන්නේ නැහනේ. හරි මං කියලා දෙන්නම්. ඔයා වෙළඳ සැලකට ගිහින් අත්ඔරලෝසුවක් ගන්නකොට බලන ප්‍රධාන සාධක මොනවාද? ප්‍රධාන වශයෙන් එහි තියෙන ආකර්ෂණීය බවට නේද ඔයාගේ හිත යන්නේ. ඒකේ ඩිසයින් එක, වර්ණය, ප්‍රමාණය, බෙල්ට් එකේ වර්ණය වගේ දේවල් වලටනේ. හැබැයි ඔබ මොහොතකටවත් හිතුවද මේ පිටතින් පෙනෙන ලස්සන වගේම මෙහි ප්‍රධානම අංගය වෙන මේකේ මැෂින් එක මොන වගේ එකක්ද කියලා මතක නැතුණානේ. නැත්තම් ඒ ගැන ඔබ හිතුවේ නැහැ. ඒක තමයි. එන්නකො මේ වීඩියෝ එක බලන්න මම ඒ ගැන කියලා දෙන්න. ලෝකයේ විවිධ වර්ගයේ අත්ඔරලෝසු විශාල වශයෙන් නිපදවලා තියෙනවා. මා ඒ ගැන කතා කරන්න ගියොත් පැය ගානක වීඩියෝ එකක් හදන්න වෙනවා. ඒ ඔක්කොම අමතක කරලා අද මම කතා කරන්න යන්නේ අඩුම මිල පරාසය යන අපි සාමාන්‍යයෙන් වෙළඳ සැලකින් හෝ පේමන්ට් එකෙන් මිලදී ගන්න බැටරි බලයෙන් වැඩ කරන කටු දුවන ඔරලෝසු එහෙමත් නැත්නම් ඇනලොග් ඔරලෝසු ගැන. ඒකට විශේෂ හේතුවක් තමයි මම නිතර දැකලා තියෙනවා ඉතා බාල ඔරලෝසු ඉතා ඉහළ මිල ගණන් වලට බොහෝ අය මිලදී ගන්නවා. ඒ වගේම ඉතා කෙටි කාලයකින් ඒවා වැඩ කරන්නේ නැතුව යනවා. ගොඩක් වෙලාවට මෙම ඔරලෝසු විකුණන වෙළඳ සැල් හිමියවත් ගන්න ඔබවත් දන්නේ කුමන ඔරලෝසු වටිනවද නැත්නම් බාලද කියලා. ඒ වගේම ඔයා එක්ස්ප්‍රස් එකෙන් හෝ ඔන්ලයින් ගෙන්නන ගොඩක් ඔරලෝසු වල තියෙන්නේ මෙම බාල වර්ගයේ ඔරලෝසු මැෂින්. ඒකයි ඒවා ගොඩක් අඩු මුදලකට දෙන්නේ. ඔයා තෝරලා ලස්සනම ඔරලෝසුවක් ඕඩර් කරලා ආවට පස්සේ එක්කෝ ඒක වැඩ කරන්නේ නැත්තම් ටික දවසකින් නැවතිලා යනවා. ඉතින් ඔක විසි කරන්න එපා. ඒකට කරන්න ඕන මොකද්ද කියලා වීඩියෝවේ අන්තිමට කියන්නම්. ඉතින් මේ වීඩියෝ එක බලලා ඉවරුණාම ඔයාටම තීරණය කරගන්න පුළුවන් ඔයා ගත්තේ හෝ ඔයා ගන්න යන ඔරලෝසුව හොඳ එකක්ද නැද්ද කියලා. ඔයාට හිතෙන්න පුළුවන් කොයි මැෂින් එකක් මොකද වෙලාව යනවා කියලා. නමුත් බාල මැෂින් එකක් සහිත ඔරලෝසුවක් ඉක්මනින් නවතිනවා. ඊටමත් කලාතුරකින් වැඩ කරන ඒවා නැත්තෙම නැහැ. ඒක ඔබේ වාසනාව. හොඳ මැෂින් එකක් තියෙන අත්ඔරලෝසුවක් මිලදී ගත්තොත් ඒක අවුරුදු 5ක් 10ක් හෝ ඊටත් වඩා වැඩියෙන් වැඩ කරන්න පුළුවන්. අඩු මිල ගණන් යටතේ දැන් වෙළඳ පොලේ තියෙන්නෙම බොහෝ විට කොපි කරපු නැත්නම් ෆේක් ඔරලෝසු කිව්වත් හරි. ඒක නිසා එක දෙයක් තමයි අඩු මිලට ඔරලෝසුව මිලදී ගන්නවා නම් ජනප්‍රිය වෙළඳ නාම කෙරෙහි අවධානය යොමු කිරීමේ තේරුමක් නැහැ. අනිත් එක තමයි එම ඔරලෝසු මුහුණතේ නැත්නම් ඩයල් එකේ සඳහන් කර ඇති විස්තර. බොහෝ වෙලාවට ව්‍යාජ වෙන ඒවා අතර ඒවා එහි අන්තර්ගත වෙන්නේ. මෙන්න මේ හේතු නිසා ඔරලෝසුව දිහා මතු පිටින් බලලා ඒ පිළිබඳ විශේෂ දැනුමක් නැති අයට කියන්න බෑ ඇතුලේ තියෙන්නේ මොන වගේ ඔරලෝසු මැෂින් එකක්ද කියලා. ඒක නිසා හොඳම දේ තමයි ඔරලෝසු යටපැත්තේ පියන ගලවලා බලන එක. මෙන්න මෙහෙම අපි අයිල ගන්න නැතුව කියනවාද? හරි මං එහෙමනම් කියන්නම් බාල මැෂින් එකක් සහිත ඔරලෝසුවක් අඳුනාගන්නේ කොහොමද කියලා. මේ බලන්න මේක දිහා හොඳට සමහරු දැකලත් ඇති. මෙන්න මේ SL68 කියන ඔරලෝසු මැෂින් එක තමා වැඩිපුරම අඩු වටිනාකමක් ඇති ඔරලෝසු වලට දාලා එවන්නේ. මේකට සමහරු සීල් මැෂින් එක කියලාත් කියනවා. අපි දැන් තෝරාගත් ඔරලෝසු කීපයක පියන් ගලවලා බලමු. ඒ වගේම මෙන්න මේ ඔරලෝසු මැෂින් කීපයක් බලන්න.
මේවත් අර කලින් පෙන්වුව එක වගේම බාල වර්ගයේ ඔරලෝසු මැෂින්. මේවාටත් දිගුකල් පැවැත්මක් නැහැ. ඔබ දැන් මගෙන් අහයි වෙළඳසැලකට ගිහින් ඔරලෝසුවක් ගන්නවා නම් ඒකේ පියන් ගලව බලන්න ඕනද කියලා. ඒක මෙහෙමයි. ඔයා අඩු මුදලකට නම් ඔරලෝසුව ගන්න යන්නේ ඒකේ පියන ගලවල බලන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඔබ හිතන්න අනිවාර්යෙන් මේ වර්ගයේ මැෂින් එකක් තියෙන කියලා. එහෙම නැත්නම් ඔබ ගෙවෙන මුදල ඔබට තරමක් වැඩි කියලා හිතෙනවා නම් කියන්න කරුණා කරලා මට මේකේ පියන ගලවලා පෙන්වන්න කියලා. හැබැයි මේ කතාව ඉහළ මිල ගණන් වල බ්‍රෑන්ඩඩ් ඒවට අදාළ නැහැ. මෙන්න මේ මැෂින් වල ස්ක්‍රීන්ෂොට් එක ගහලා තියාගන්න එකත් ඔබට ප්‍රයෝජනවත් වේවි. මම ඔයාට කිව්වේ නෑනේ මොන වගේ මැෂින් එකක් තිබුණොත් හොඳයිද කියලා. සාමාන්‍යයෙන් ගාන අඩුවට තියෙන හොඳම මැෂින් එකක් තමයි මෙන්න මේ 2030 කියන ඔරලෝසු මැෂින් එක. නියමිත වෙලාවට බැටරිය මාරු කරලා වතුර කාන්ද නොවෙන්න තබා ගත්තොත් මේක අවුරුදු 10ක් 15ක් පමණ හොඳට දුවනවා. මෙන්න මේ තියෙන්නේත් ඒ වගේම කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ ඔරලෝසු මැෂින්. හරි, මං අර කලින් කිව්වනේ ඔයා මේ වගේ ලස්සන ඔරලෝසුවක් අරගෙන ඒක දැන් වැඩ කරන්නේ නැත්තම් මොකද්ද කරන්න පුළුවන් කියලා. ඒකට කරන්න තියෙන්නේ ඔබ විශ්වාසවන්ත ඔරලෝසු කාර්මිකයෙකුට කියන්න ඔබේ ඔය වැඩ කරන්නේ නැති ඔරලෝසු මැෂින් එක මාරු කරලා 2030 මැෂින් එකක් දාලා දෙන්න කියලා. එතකොට ඒක අලුත් ඔරලෝසුවක් වගේ අවුරුදු ගණනාවක් පාවිච්චි කරන්න පුළුවන් වේවි. මේ තාක් මම ඔයාට කිව්වේ උදාහරණ වශයෙන් පමණයි. මේ වගේ වටින නොවටින මැෂින් දාපු ඔරලෝසු ඕන තරම් වෙළඳ පොලේ තියෙන්න පුළුවන්. ඔයා මෙච්චර වෙලාවක් මේ වීඩියෝ එක නැරඹුවට ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයා මේ වීඩියෝ ගැන මොන වගේ අදහසක් දරනවද කියලා පහලින් කමෙන්ට් කරනවා නම් ඒකත් අගයකට සලකනවා. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. බයි.